සාදු සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු අතීතං නානුසෝචන්ති නප්ප ජප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපින්ති තේන වන්නෝ පසීදති සාදු 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 සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බෞද්ධ රූපවාහිනිය ඔස්සේ මේ රට පුරාම ලොව පුරාම ඉන්න විශාල පිරිසක් බණ අහන වෙලාව. ඒ හැම දිනාටම දායකත්වයේ දරන පින්වතුන් තථාගත ධර්මය දානයක් හැටියට බෙදලා දෙන වෙලාව. අප්‍රමාණව සියලු දෙනාටම පින් රැස් වෙන මහා පින්කමක් කවුරුත් මේ එකතු වෙලා මේ මොහොතේ සිද්ධ කරගන්නේ. ඒ නිසා සියලු දෙනාම මේ ධර්ම කාරණා ශ්‍රවණය කරන්න උවමනයි, හොඳ සිහියෙන් නුවණින් යුතුව. පින්වත්නි, මේ වෙලාවේදී ඔබට ලැබෙන්නේ ධර්මයේ සම්බන්ධව දැනුමයි. දැන් පින්වතුන් අහලා තියෙනවා තථාගත බුදුරජාණන් වහන්සේ ආලවක යක්ෂයා දමනය කරන්න ආලවක යක්ෂ විමානයට වැඩියා. වැඩියට පස්සේ ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේට අභියෝගයකුත් කරලා මහා ප්‍රශ්න ගොඩක් අහනවා. මේ ප්‍රශ්න අතර එක තැනකදී අහනවා කතං ජීවින් ජීවිත මාහු සෙට්ටං. මේ ලෝකේ ජීවත් වීම කියලා දෙයක් තියෙනවා. අහනවා ලෝකේ කොහොම ජීවත් වෙන එක ශ්‍රේෂ්ඨද කියලා. බුදුරජාණන් වහන්සේගේ උත්තරය මොකද්ද? පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ටං. ප්‍රඥාවන්තව ගෙවෙන ජීවිතය ඊටාම ශ්‍රේෂ්ඨයි. ජීවිතාවබෝධයෙන් යුතුව. ඊළඟට ප්‍රශ්නේ තමයි ප්‍රඥාවන්තව ගෙවන ජීවිතේ ශ්‍රේෂ්ඨ වෙන්න පුළුවන්. ඔය කියන ප්‍රඥාව කොහොමද උපදවන්නේ? යක්ෂයා ඊළඟට අහනවා කතං සුලභතේ පඤ්ඤං. කොහොමද ප්‍රඥාව ලබන්නේ? බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා සුස්සූසා ලබතේ පඤ්ඤං.
ඇසූ දෙය නැවත නුවණින් මෙනෙහි කළාම ප්‍රඥාව උපදවන්න පුළුවන් කිව්වා. එහෙනම් මේ ධර්ම දේශනාව ඇතුළේ ඔබට ගොඩනැගෙන්නේ ප්‍රඥාවම නෙවෙයි. ඔබට මේ ලැබෙන්නේ ධර්මයේ සම්බන්ධ දැනුමයි. ඒ දැනුම ප්‍රඥාව කරා රැගෙන යන්න ඕනේ කවුද? ඒක කරන්න ඕනේ බණ කියන මම නෙවෙයි. බණ අහන ඔය ඇත්තෝ. ඕනනම් මේ ධර්ම දේශනාව ඉවර වෙනකොටම ඉවර කරන්න පුළුවන්. දැනුමෙන් ඉවර කරගන්නත් පුළුවන්. උවමනා නම් මේ ධර්ම දේශනාවේදී මේ පුංචි වෙලාවේ ඇතුලේ ඔබට කියලා දෙන්න පුළුවන් එක්තරා විදිහක පුංචි වපසරයක්. පින්වත්නි, මහා මුහුදේ මහා ජලස්කන්ධයේහි මුළු රසය හඳුනා ගන්න අපිට එක ලුණු බිඳකින් පුළුවන්. ඔබට දැනුමක් ගොඩනගන්න පුංචි වතුර බිඳුවක් විතරයි දෙන්න පුළුවන්. එතනින් එහාට ඔබට සිද්ධ වෙනවා සිහි නුවණින් යුතුව මේ දේශනා කරපු කාරණා අනුව හිතලා ඒ දැනුම අවබෝධය කරා අරගෙන යන්න. ඒ සඳහාත් කවුරුත් සිහි නුවණින් උත්සාහවත් වෙන්න. ඔබ අපි හැම දිනාටත් අපි ප්‍රාර්ථනා කරන හැමටත් වහ දහම් අවබෝධයේ පිණිසම මේ ධර්ම දේශනාව උපකාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් කවුරුත් ධර්ම ශ්‍රවණය කරන්න. පින්වත්නි, කාටත් වැදගත් වෙන මාතෘකා ගාථාවක් මම මතු කරලා පෙන්නවා. නිවන් දකින්නමත් ඒ විතරකුත් නෙවෙයි, නිවනට මෙහා ගෙවන ජීවිතය අඩුම තරමේ නිවන් ප්‍රාර්ථනා කරන්න පුළුවන් සැනසිලිදායක ජීවිතයක් බවට පත් කරගන්නත්. බුදුරජාණන් වහන්සේගේ මූලික අරමුණ සත්වයා සංසාර දුකෙන් නිදහස් කරවීම තමයි. ඒක එහෙම වුණාට මේ ලෝකයේ මිනිස්සු එකම සිතුම් පැතුම්, එකම වාසනා ගුණ, එකම කුසල සම්පත් මේ සියල්ලෙන්ම 100%ක් සමානද? සමාන නැහැ. හිතන පතන විදිහත් වාසනා ගුණ මේ සියල්ල 100 දෙනෙක් ගත්තොත් 100 ආකාරයි. ඒක එහෙමනම් සියල්ලන්ටම නිර්වාණ අවබෝධය එකම ධර්ම දේශනාවකදී කළ හැකිද? කරන්න බෑ පින්වත්නි. දැන් සමානාත්මතාවය කියලා එකක් බණ පොතේ තියෙනවා තමයි. ඒක එහෙම වුණාට මිනිසුන් අතර වෙනසකුත් තියෙනවානේ. පුද්ගල වේමත්තතාව කියන්නේ පුද්ගල විවිධත්වය කියලා එකකුත් තියෙනවා. හැම අතකින්ම එකම බණමඩුවේ ඉඳපු සමහර අය සියලු කෙලෙස් නැසලා රහත් වෙනකොට සමහර අය රහත් උන්නේ අනාගාමී වුණා. තවත් සමහරු අනාගාමී වුණෙත් නැහැ. ඔහොම පින්වත්නි, සමහර අය තෙරුවන් සරණ ගියා විතරයි, සමහර ඇත්තෝ ඒකවත් කළෙත් නැති අවස්ථාවක් තියෙනවා. ඒ නිසා පුද්ගල විවිධත්වය නිසාම සියල්ලෝම නිවන් අවබෝධ කරනවා කියන එක එකලෙසම අපිට හිතන්න අමාරුයි. එහෙනම් අපිට නිවනට මෙහා තව අරමුණක් ගන්න වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුල ඒ අරමුණ ඉටු වුණා. මොකද්ද? කෙලෙසුන්ගෙන් අවම කුසලයෙන් උපරිම සත්වයා නිවනට පමුණුවා ලීමත් අවශේෂ සත්වයෝ සදාචාරවත් මිනිස්සු හැටියට සමාජගත කරවීමත් බුදුහාමුදුරුවන්ගේ අරමුණ. නිවන කියන්නේ වෙන මොකුත් නෙවෙයි, සදාචාර මාර්ගයක් තමයි පින්වත්නි. නිවන කියන්නේ සදාචාර මාර්ගයක්. ඒක නිසායි මම මේ කිව්වේ මේ දේශනාවේ අද කතා කරන ධර්ම කාරණය සදාචාරවත් මිනිසුන් ලෙස මෙලව ජීවිතේ අපිට මනවින් හසුරුවා ගන්නත්, එයම නිවන දක්වා වැඩි දියුණු කරගන්නටත් අදාළ වෙන කාරණා කිහිපයක් ඔබට මේ වෙලාවේ සඳහන් කරනවා. සියලු ලෝකවාසී සත්වයන්ටම මේ ධර්ම කාරණේ පොදුයි.
බුදුරජාණන් වහන්සේ කොටසකට ඉලක්ක කරලා ධර්ම දේශනා කළ ශාස්ත්‍රූන් වහන්සේ නමක් නොවේ පින්වත්නි. ඇත්තටම බුදුරජාණන් වහන්සේ මුලින්ම බණ කිව්වේ බෞද්ධයන්ට නෙවෙයි. ඒ ධර්මය අහලා යම් පිරිසක් ධර්මයේ ගැන ප්‍රසාදයෙන් තෙරුවන් සරණ ගියා නම් ඊට පස්සේ තමයි බෞද්ධ කියන පිරිසක් පහළ වුණේ. ඒත් අද වෙනකොට සමහර තැන්වලදී තථාගත දහම බෞද්ධයන්ම අයිති කරගන්න හදන ක්‍රමවේදයකට එනවදෝ කියලා ගැටලුවකුත් තියෙනවා. මේක ලෝකයටම පොදු ධර්මයක් පින්වත්නි. කවුරුත් සාවධානව ඒ ධර්මය පිළිගන්නවා නම් එහි සැනසෙල්ල පින්වත්නි කාට වුණත් ලබන්න බැරි කමක් නැහැ. ඒ කාන්තෙන් ලබන්න පුළුවන්. මාත්‍රිකා ගාථාව තමයි අතීතං නානුසෝචಂತಿ නප්ප ජප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති තේන වන්නෝ පසීදති. එක්තරා පුද්ගලයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ මේ ඔබ වහන්සේලාගේ ශ්‍රාවකයෝ අනික් ශ්‍රාවකයෝ වගේ නෙවෙයි. දැන් අතීතේ හිටියන්නේ නිගණ්ඨනාත පුත්තාදී අයගේ ශ්‍රාවකයෝ. අනේ ස්වාමීනි ඒ අය වගේ නෙවෙයි. ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ පිණ්ඩපාතයෙන් යැපුණට පාංශුකූල සිවුරු දැරුවට හිස මුඩු කළාට ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ හරීම ප්‍රසාදවත්. හරීම ප්‍රසන්නයි. වර්ණ සම්පත් එහෙම වුණත් ඊටාම මැනවින්. ස්වාමීනි කොහොමද ඔහොම ඉන්නේ කියලා ඇහුවා. කොහොමද ඔය තරම් ප්‍රසන්නව ඉන්නේ කියලා. පින්වත්නි ප්‍රසන්න භාවය කියලා කියන්නේ ලස්සන කියන එක නෙවෙයි. ලස්සන කියන එක මතු පිටනේ තියෙන්නේ අද ලස්සන මිනිස්සු හෙට අවලස්සනයි. ලස්සන කියන එක අනික පින්වත්නි හැම වෙලාවෙම සාපේක්ෂයි. ලස්සන මිනිස්සෙක් කියලා කියන්නේ එච්චර ලස්සන නැති කැත කෙනෙක් හිටියොත් නේ. ඒත් ඊටත් වඩා ලස්සන කෙනෙක් ආවොත් එහෙම එතකොට එයා ලස්සන වෙනවද? එයා ලස්සන වුණාට එයාගේ ලස්සනකමේ වටිනාකම මොකද වෙන්නේ? ටිකක් අඩු වෙලා යනවා. කියන්නේ ලස්සන කියන්නේ මතු පිට දෙයක්. නමුත් ප්‍රසාදය කියන්නේ ඇත්තටම ඇතුල් හදවතින් වෙන දෙයක් පින්වත්නි. ඇතුල් හදින් වෙනවා ප්‍රසාදය. සමහර අපේ ගම්වල ඉන්නවා වයෝවෘද්ධ අම්මලා. අවුරුදු 85යි 90යි. ලස්සන නැහැ. හැමරලි වැටිලා දත් නැහැ. හිස කෙස් සුදු වෙලා ලස්සන නැහැනේ. ඒ උනාට අපි කියනවා හරිම ප්‍රසන්නයි. හරිම ප්‍රසන්නයි. ඒකෙන් පේනවනේ ලස්සනයි ප්‍රසන්නකමයි කියන දෙක පටලවා ගන්න හොඳ නෑ පින්වත්නි. ප්‍රසන්නකම ඇතුල් හදින්ම ගොඩ නැගෙන දෙයක්, පැන නගින දෙයක්. අහනවා ඔහොම ප්‍රසන්නව ඉන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේගේ උත්තරය තමයි අතීතං නානුසෝචಂತಿ. ඔන්න පළවෙනි පියවර. මොකද්ද? අතීතය ගැන ශෝක කරන්නේ නැහැ. දෙවෙනි පියවර නප්ප ජප්පන්ති නාගතං. ආපු නැති අනාගතය ගැන මහා මෙරක් තරම් සිහිනම වන්නේ නැහැ. පච්චුප්පන්නේන යාපෙන්ති. වර්තමානය තුල සිහිනුවණින් ජීවත් වෙනවා. ඕක තමයි ප්‍රසන්නව ඉන්න තියෙන ක්‍රමය. හොඳට හිතලා බලන්නකො මේක කොයිතරම් සාධාරණ කියමනක්ද කියලා. අතීතයේ තුල වැළලෙන්නේ නැහැ. අනාගතේ මාලිගා හදන්නෙත් නැහැ. වර්තමානයේ තුල සිහිනුවණින් ජීවත් වෙනවා. ඕක තමයි ප්‍රසන්නව ඉන්න තියෙන ක්‍රමවේදය. පින්වත්නි මේ වර්තමාන ලෝකේ අපි හුඟක් මානසිකව විඩාවට පත්වෙච්ච පිරිසක් නේ. දැන් අපි කියනවා අපිට හරි මහන්සි. දැන් අපි බොහොම සුඛෝපභෝගී වාහනවල ගමන් යන්නේ. අතීතේ වගේ නෙවෙයි. අතීතේ වගේ නෙවෙයි. අද අපිට ඕනම පණිවිඩයක් ක්ෂණයකින් ඕනම රටකට දෙන්න පුළුවන් දියුණු තාක්ෂණයක් තියෙන යුගයක ඉන්නේ. සුඛෝපභෝගී වාහන, අදිසුඛෝපභෝගී වාහනවල අපි ගමන් යනවා. එහෙම ගියත්
ගෙදර ඇවිල්ලා අපි කියන්නේ මොකද්ද? හරි මහන්සි. ඉතින් අපරාධනේ තරම් සුඛෝපභෝගී වාහන. හිතන්න බලන්න. ඇයි එහෙම වෙන්නේ? අපිට තියෙන්නේ ඇඟේ මහන්සිය නෙවෙයි. අපිට තියෙන්නේ මොකද්ද? අපිට තියෙනවා මානසික වෙහෙසක් පින්වත්නි. හොඳට බලන්න. අපි ඕනම ගමනක් ගිහිල්ලා ගෙදර ආපුවාම අපිට ඇඟේ මහන්සිය අඩුයි. අපිට තියෙන මානසික වෙහෙස. ඒ කොහෙන්ද? ඒ කොහෙන්ද අපිට මානසික වෙහෙසක් ආවේ? මානසික වෙහෙස පින්වත්නි බාහිර සමාජයේ හමුවේ අපේ හිත නිරවුල් කරපුවාම සීමාන්තිකව අපේ හිත වෙහෙසටපත් වුණා. අනුන් අඳින ඇඳුම් එක්ක අපේ ඇඳුම් සසඳපු තාක් අපිට මානසික වෙහෙසයි ඇති. අනුන්ගේ වාහනේ එක්ක අපේ වාහනේ සසඳපු තාක්කල් අපිට උරුම වෙන්නේ මොකද්ද? මානසික වෙහෙස. හොඳට හිතලා බලන්න. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි පින්වත්නි සැනසille ජීවත් වෙන්න නම් ප්‍රතිපදාව මොකද්ද? බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අතීතය ගැන ශෝක කරන්න එපා. අනාගතය ගැන සිහිනමවන්නත් එපා. වර්තමානයේ තුල ඉන්න. ඔබේ ජීවිතේ විශේෂ වැඩක් රාජකාරියක් නැති විවේක මොහොතක් ආවොත් ඔය විවේක මොහොතේ අපි හිතමුකෝ පුටුවක වාඩි වෙලා ඉන්නවා කියලා. ඔබ ඉන්නේ කොහෙද? හිත තියෙන්නේ කොහෙද වෙලා? දැන් කිසි වැඩ රාජකාරියක් නැහැ. හවස 3යි කියන්නකො වෙලාව. අපි පුටුවකට වෙලා වාඩි වෙලා ඉන්නවා. හිත තියෙන්නේ කොහෙද දැන්? හිත තියෙන්නේ එක්කෝ අතීතේ එක්කෝ අනාගතේ. හොඳට හිතන්න. වැඩි හරියක් අතීතය තුල ජීවත් වෙනවා. අපි මේවා කළා මෙහෙම වුණා. අතීතයේ තුල හුඟක් අය ඉන්නවා. තවත් සමහරු මොකද කරන්නේ? ඉඳගෙන කල්පනා කරනවා මං හෙට මේවා කරනවා අනාගතේ මෙහෙම කරනවායි කියලා. එතකොට මොකද වෙන්නේ? වෙන්නේ එක දෙයයි වර්තමානය අතහැරෙනවා. දැන් අතීතය කියන්නේ ජීවිතයක ගෙවිලා ඉවරයි පින්වත්නි. ඒ ගෙවුණු අතීතය සිහිනයක් පමණයි, සැබෑ සුවඳක් නෑ කියන්නේ. ඒ අතීතය ආපහු මොනම විදිහකටවත් ආපසු ඇදලා ගන්න පුළුවන්ද? මොනම විදිහකටවත් බෑ. අතීතයට එකතු වෙන්නේ දවස් ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් වලින් නෙවෙයි. අතීතයට එකතු වෙන්නේ හැම වෙලාවෙම මොනවයින්ද? කාලේ මනින අවම ඒකකේ බැලුවොත් අපි දන්න තප්පර වලින් නෙවෙයිද මේ අතීතයට එකතු වෙන්නේ? තවත් මෙහාට ගත්තොත් අභිධර්මයේ පැත්තට ක්ෂණයක්. ක්ෂණයෙන් ක්ෂණය අතීතයට එකතු වෙනවද නැද්ද? අතීතයට එකතු වෙනවා. තමන් මොනතරම් අතීතයක හිටියත්, මොන විදිහේ අතීතයක හිටියත්, ඒ අතීතයට තව ක්ෂණයෙන් ක්ෂණය එකතු වෙනවද නැද්ද? ක්ෂණයෙන් ක්ෂණය එකතු වෙනවා. ඒ ක්ෂණයෙන් ක්ෂණය එකතු වෙන්නේ කොහේ තිබුණු වෙලාවද? කොහේ තිබුණු වෙලාවද ක්ෂණයෙන් ක්ෂණය අතීතයට එකතු වෙන්නේ? වර්තමානයටත් එහා ගියපු අනාගතයේ තිබුණු වෙලාව. තේරෙනවද? අනාගතයේ තිබුණු වෙලාව ක්ෂණයෙන් ක්ෂණේ තප්පරෙන් තප්පරේ කොහෙටද එකතු වෙන්නේ? අතීතයට එකතු වෙනවා. හැබැයි පුංචි දෙයක් තියෙනවා. අනාගතයේ තප්පරය අතීතයේ තප්පරයක් බවට පත් වෙන්න යන ගමන යන්නේ වර්තමානය හරහා. වර්තමානයේ හරහා. අපිට අල්ලන්න තියෙන්නේ ඔන්න ඔය තප්පරේ තමයි. ඔන්න ඔය තප්පරේ. එතකොට බලන්නකො කෙනෙක් අතීතයේ තුල ජීවත් වෙනවා කියන්නේ අතීතේ දේවල් මෙනෙහි කර කර ඉන්නවයි කියන්නේ මොකද්ද? වෙන්නේ එක දෙයයි පින්වත්නි, වැඩ කරන්න තියෙන ඒ වරදින් හරි මිදෙන්න තියෙන උත්සාහ කරන්න තියෙන තව තප්පරේ ගානේ මොකද වෙන්නේ? ශෝක කරන්නම තියෙන අතීතෙට එකතු වෙනවා. දැන් කෙනෙක් වැරදි කළා කියන්නකො. හොඳම උපමාව තමයි අඟුලිමාල.
අංගුලිමාල කියන්නේ මිනිස්සු 1000කට වඩා මරපු කෙනෙක්. අංගුලිමාල පැවිදි වුණා. පැවිදි වෙච්ච තැන ඉඳලා අන් සියල්ල අමතක කරලා අනේ මගේ අතින් මිනිස්සු 1000කට වඩා මැරුණනේ. අනේ අපරාධේ එහෙම කළේ කියලා හිතුවනම් ඒ ගැනම හිත හිටියනම් මොකද වෙන්නේ? මොකද්ද වෙන්නේ? වෙන්නේ එක දෙයයි අරහත් ඵලයටපත් වෙන්න දරන උත්සාහය අඩාල වෙනවද නැද්ද? ඒක අඩාල වෙනවා. බලන්නකො. ඇයි? අතීතේ වෙච්ච දේවල් පිළිබඳව නැවත නැවත ශෝක කළ නිසා. දෙවෙනි කාරණේ අංගුලිමාල හිත හිටියානම් අනේ මම මේ විදිහේ අකුසල් කළා. මම මැරුණට පස්සේ මට මොන විපාක විඳින්න වෙයිද? මම මොන අපා දුකට වැටෙයිද කියලා ඒ ගැන හිත හිටියානම් මොකද වෙන්නේ? ඒත් සිද්ධ වෙන්නේ අකුසල කර්මය අහෝසි වෙන්නේ. ඒත් සිද්ධ වෙන්නේ පින්වත්නි සසර ගමන ඉවර කරන්න තියෙන දරන උත්සාහය අඩාල වෙන එක. අංගුලිමාල හාමුදුරුවෝ මොකද කළේ? අතීතයේ මිනිස්සු 1000ක් මරපු අතීතය ගැන ශෝක කළේ නැහැනේ. මිනිස්සු 1000කට මැරුවත් අංගුලිමාල අවදී අංගුලිමාල හාමුදුරුවෝ බවට පත් වුණාට පස්සේ මිනිස්සු 1000කට වඩා මරපු අතීතය ගැනවත් ශෝක කළේ නැහැ. ඒ විතරකුත් නෙවෙයි. මිනිස්සු 1000කට වඩා මරපු එකෙන් ලැබෙන අනාගත විපාකයේ දැන ඒ අනාගතය ගැන කල්පනා කර හිටියෙත් නැහැ. අතීතය එසේ වුණාදෙන් අනාගතය එළඹිලා නැහැ. ඒක නිසා අනාගතයේ හැම වෙලාවෙම බලාපොරොත්තු රහිතයි. අංගුලිමාල හාමුදුරුවෝ කළ එක දෙයයි ඒ තමයි වර්තමානයේ කළ යුත්ත කළා. වර්තමානයේ කළ යුත්ත කළ නිසා සියලු කෙලෙස් නැසලා අරහත් ඵලයටපත් වුණා. ඒකේ ලාභය මොකද්ද? 1000කට වඩා මිනි මරපු අතීතය එහෙම් පිටින්ම වැහුණද නැද්ද? එහෙම් පිටින්ම වැහුණා. ඒවයි කර්ම විපාක දෙන්න තිබුණු අනාගත අපා දුක මොකද වුනේ? සිහියෙන් නුවණින් වර්තමානයේ තුල හිටපු නිසා ඒ සියලු අකුසල කර්ම ටිකත් අහෝසි වෙලා ගියා. බලන්න වර්තමානයේ තුලයි මිනිස්සෙක් ජීවත් වෙනවා නම් ජීවත් විය යුත්තේ. ඒත් හුඟක් අය ඉන්නේ වර්තමානයේ නෙවෙයි පින්වත්නි. හුඟ දෙනෙක් අතීතයේ තුල වැළලිලා. තවත් සමහරු ආපු නැති අනාගතයක් ගැන සිහිනමවමින් ඉන්නවා. දැන් මෙහෙම හිතන්නකෝ. පින්වත්නි අපි කවුරුත් දැන් දවල්ට කනවා කියලා හිතන්නකෝ. දවල් ආහාර වේල ගන්නවා. දවල් ආහාර වේල ගන්නකොට තවත් ඕක සරල කරොත් දැන් හිතන්නකෝ මම ඔබ සියලු දෙනාටම දෙනවා බත් පාර්සලයක්. මේ බත් පාර්සලේ එක ව්‍යංජනයයි තියෙන්නේ. අපි හිතමුකෝ පරිප්පුත් එක්ක බත්. පරිප්පු සමග බත්. මම මේ සරල උපමාවක් ගත්තේ අපි දන්න මේ කාරණේ තේරෙන්න. පරිප්පු වැඩියෙන්ම අනුභව කරන හින්දා තමයි පරිප්පු ගත්තේ. ඉතින් මේ මම උදෙත් දෙනවා ඔය ඇත්තන්ට පරිප්පු සමග බත් පාර්සලයක්. මම දවලුත් දෙනවා ඔබට පරිප්පු සමග බත් පාර්සලයක්. ඔබ දහවල් ඒ බත් පාර්සලේ දිගහැරලා බලපු ගමන්ම කියන්නේ මොකද්ද? මොකද්ද කියන්නේ? උදේත් පරිප්පු දවලුත් පරිප්පු කියනවා. උදේත් පරිප්පු කිව්ව ගමන් ඔබට දැනෙන්නේ නැද්ද? ඔබ ඉන්නේ දහවල් බත් වේලේ වුණාට ඔබේ මනස දැන් කොතනද? ඔබේ මනස අතීතේ බත් වේලක නේද? දැන් ඔබට සිද්ධ වෙනවා ඊළඟට කියනවා මම ඕක අනුභව කරලා රස කියන්න කියනවා. දැන් මං දහවල් බත් පාර්සලේ දීලා මම කියනවා ඔබ ඕක අනුභව කරලා මට ඕකේ රස කියන්න. කොහොමද කියන්නේ? උදේ එකත් එක්ක සසඳලා නෙවෙයිද කියන්නේ? එක්ක කියනවා උදේ එක තරම් රසයි. එහෙම නැත්නම් උදේ එකට වඩා රසයි. එහෙමත් නැත්නම් උදේ එක තරම් නම්
රස නෑ කියනවා. දැන් මේ උදේ බත් පාර්සලයත් ඒ වෙලාවේ කාලා බලලාද කියන්නේ? නෑ. ඒක කාලා දැන් පැය ගාණක් ගිහිල්ලා. ඒක කාලා පැය ගාණක් ගියාට ඔබ අතීතයේ රසය අල්ලගෙන නැද්ද? දැන් ඒ රසය මොකද කරන්නේ? දවල් කන බත් පාර්සලයට දාලා මනිනවා. රෑටත් බත් පාර්සලයක් දුන්නොත් එහෙම උදේ රසයයි දවල් රසයයි දෙකම දානවා රෑ බත් පාර්සලයට. මේ ජීවිතේම අපි කාපු බත්වල ඔක්කොම රහ. ඔහොම කන බත් පිඟානට දාලා මැන හිටියොත් ඔය වෙහෙසම මදිද පින්වත්නි ජීවිතේකට? ජීවිතේ අපි ඔක් කරන්නේ නැද්ද? කරන්නේ ඔක තමයි. ඒත් යමෙකුට හිත හදා ගන්න පුළුවන් නම් උදේ පරිප්පු දවල් පරිප්පු උදෙත් කිව්ව ගමන් මේ දෙක ගැට ගහ ගන්නවා. උදේ දවලුයි මේ වේල් දෙක ගැට ගහ ගන්නවා. ඒක නිසා දෙවනි වර අනුභව කරනකොට උපදින්නේ අනුභවය කරන්නේ ගැටුමකුත් එක්ක. මානසික ගැටුමකුත් එක්ක. ඒත් අවශ්‍ය නම් ජීවිතය ජීවත් කරව ගන්න උදෙත් පරිප්පු දවල් පරිප්පුනාට ගැටලුවක් නෑ පින්වත්නි. නිසා මේ අතීතය තුල අපි මනස නතර කරලා අතීතයෙන් ගෙන ආ යුතු නැති බොහෝ දේවල් අපි අතීතයේ ඉඳලා වර්තමානයට අරන් එනවා. ඒක බරපතල අවාසියක්. දැන් තවත් දෙයක් හිතන්නකෝ. අපි අල්ලා ගන්නවනේ බොහෝ දේවල් මනසින්. අල්ලාගන්නේ මනසින් ප්‍රිය දේවල්ද අප්‍රිය දේවල්ද? මනසින් අල්ලාගන්නේ ප්‍රිය දේවල්ද අප්‍රිය දේවල්ද? ප්‍රිය දේවල් කියලා කියනවා. පින්වත්නි මෙහෙම හිතන්නකෝ. කවුරු හරි බනිනවා. දැන් බැන්නේ අවුරුදු 10කට කලින්. අවුරුදු 10කට කලින් අපි බැනුම් අහලා තියෙනවා. එකක් මතක් කරගන්නකෝ. දැන් කෝක මතක් කරගන්නද කියලා සමහර වෙලාවට හිතා ගන්න බැරි වෙයි. ඒත් අහපු බැනුම් අතර එක බැනුමක් මතක් කරගන්නකෝ. තරහක් ගන්න එපා හිතට. බන මඩුවේ ඉඳලා. දැන් ඒ බැනපු තැන මතකද? බැනපු කෙනා මතකද? බැනපු හේතුව මතකද? බැනපු විදිහ මතකද? දැන් අවුරුදු 10කට පස්සේ ආපහු වාරයක් බැනපු කෙනා දකින්නකොට මොකද වෙන්නේ? මේ අර එදා මට බැනපු මිනිස්සයනේ කියලා මතක් වෙනවද නැද්ද? මතක් වෙනවා. මතක් වෙන්නේමයි ඒ මට බැනපු කෙනා කියලා අල්ලගත්තු හින්දාද නැද්ද? ඒ මට බැනපු කෙනා කියලා අල්ලගත්තු හින්දා. බැනපු විදිහත් මතකනේ. බැනපු බනිනකොට කිව්ව දේවලුත් මතකද නැද්ද? සාරාංශ කරගෙන එහෙම අපි ඕව බොහොම තැම්පත් කරගෙන ඉන්නේ මනසේ. විභාග ලියනකොට තමයි රතු පෑනෙන් අපි ඊරිය ඇඳලා වචන 30ට සාරාංශ කරගත්තේ. හරි අමාරුයි. ඒ වුණාට පැය ගාණක් බැනපු අපි එක රූල් දෙකට සාරාංශ කරගන්නවානේ බැනුම් වලදී. රතු පෑන් වලින් ඉරිය අඳින්න නැතුව. ඔය ටික හිතේ තැම්පත් කරගෙන මගේ මලගමටවත් එපා කියලා කිව්වේ මිනිස්සයා තමයි කියලා අවුරුදු 10ක් තිස්සේ ওই ටික අරන් ආවද නැද්ද අපි? අරන් අවිලා නැද්ද? අරන් අවිලා තියෙනවා. දැන් ධනය ගැන, දරුවෝ ගැන, දීපල ගැන තියෙන අල්ලා ගැනීමෙන් අපාගත වුණා කමන්නේ කියමුකෝ. මම මේ කියන්නේ එහෙම වෙන්න කියනව නෙවෙයි. ඒවා අඩුම තරමේ බාහිරින් ප්‍රිය නිසා හරි කියමුකෝ. දැන් මේ අහපු බැනුම් වල බරත් අපිට තියෙනවනේ සංසාරෙට. දැන් බැනුම් ඇහුවේ අපි ආසාවෙන්ද? එහෙනම් අල්ලගෙන ඉන්නේ නේද? අපි ආසම දේවලුත් අල්ලා ගන්නවා, අකමැතිම දේවලුත් අල්ලගෙන ඉන්නේ. අපි හුඟක් අය අතීතය තුල ජීවත් වෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? මිනිස්සුන්ට අලුත් වෙන්න බෑ පින්වත්නි. හුඟක් අය අතීතේ තමන්ගේ ගත වර්තමානයේ උනාට හිත කොහෙද? හිත තියෙන්නේ අවුරුදු 10ක් විතර අතීතේ. අවුරුදු 10ක් අතීතේ. කොහොමද අලුත් වෙන්නේ? දවල්ට ආහාර ගන්න ඔබ මතක් කරන්නේම උදේ ආහාර වේල නම් ඔබ කොහොමද දහවල් ආහාර වේලේ රසය විඳින්නේ?
ඔබේ හිත තියෙන්නේ ඊට ඉස්සර වෙලා අනුභව කරපු ආහාර වේලෙනේ. අපිවත් හිතන්නේ නැතුව අපේ හිත අයාලේ දුවනවද නැද්ද? අයාලේ දුවනවා පින්වත්නි. අනික් අතින් හිතලා බලන්න තවත් කාරණයක්. දැන් අපේ හිතවල හුඟක් දේවල් තියෙනවා පින්වත්නි අතීතයේ තැම්පත් කරගත්තු ඒක නිසාම වර්තමානයේ අපිට හරියට නඩත්තු කරගන්න බෑ. අපිට වර්තමානයේ කියන එක අල්ලගත්තේ නැත්නම් අය සැනසෙන්න කාලයක් අපිට නැහැ. දැන් මිනිස්සෙකුගේ ජීවිතේ හරි ලස්සන සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා. ආයුර් වර්ෂ ශතං නෘණාං පරිමිතං රාත්‍රව් තදර්ධං ගතං. මිනිස්සෙකුගේ පරමාවශ්‍ය අවුරුදු 100යි කියලා හිතන්නකෝ. 100ක් නන්නේ. ඒ වුණාට 100ක් තියනවා කියලා හිතන්නකෝ. 100ක් තිබුණොත් රාත්‍රං තද් අර්ධං ගතං. ඒකෙන් භාගයක්ම කොහෙටද යන්නේ? රාත්‍රං රාත්‍රියේ කියන්නේ ජීවිතේ අවුරුදු 100ක් ජීවත් වෙන කෙනා අවුරුදු 50ක් නිදි. අවුරුදු 50ක් නිදිනේ. දවල්ටත් නිදියවුත් 75ක් නිදි. නේද? එතකොට බලන්නකෝ මිනිස්සෙකුට අවුරුදු 100ක් ජීවිතේ ලැබුණොත් අවුරුදු 50ක් නිදිනේ. ඇත්තනේ. රෑ තිස්සේ නිදාගෙන ඉවරලා ඔෆිස් එකට එනකමුත් නිදි බස් එකේ. සමහරු ඔෆිස් එකේත් නිදි. ඔෆිස් එකේ ඉවරලා ගෙදර යනකමුත් නිදි. ටිකක් වෙලා ටීවී එක බැලුවොත් ඒත් නිදි. බලන්නකෝ ජීවිතේ දෙකෙන් පංගුවන් නිදි අපි. ඉතුරු කීයද දැන්? ඉතුරු අවුරුදු 50යි. ඔය 100ක් ලැබුණොත් ඉතුරු 50යි. ඒ 50න් භාගයක් යනවලු බාලත්ව වෘද්ධත්වයෝ. ළමා කාලෙටයි වෘද්ධ කාලෙටයි. තමන්ගේ වැඩ තමන්ටවත් කරගන්න බැරි යුග දෙකක් තියෙනවා. පුංචි කාලේ කැතකුණු ටිකවත් තමන්ගෙම අස්පස් කරගන්න පුළුවන්ද? බෑ. ඒකට භාගයක් යනවා. ඊළඟට වයෝවෘද්ධ කාලෙත් එහෙම යුගයක් එනවා. ඒකටත් භාගයක් යනවා. දැන් ඉතුරු කීයද? දැන් 25යි. නැවත කියන ඔය 100ක් ලැබුණොත් හරි ඉතුරු 25යි. ඒ 25න් ශේෂාං ඉතිරිය ව්‍යාධි වියෝග දුක්ඛ මරණ සේවාදි ඒ කියන්නේ අනුන්ගේ මරණ වෙනුවෙන් සමිති සමාගම් වෙනුවෙන් රැකියාව වෙනුවෙන් ලෙඩ දුක් වෙනුවෙන් අපිට මැරෙන්න තියෙන්නේ ඔය අතරෙමයි. මේ ඔක්කොම එක බලපුවාම ඔය ඔක්කොම කරන්න තියෙන්නේ අවුරුදු 25යි. සෞඛ්‍යං කෘතං ප්‍රාණිනාම් මිනිස්සුන්ට සැපයක් කොහෙන්ද හනෝ. හිතලා බලන්න. ජීවිතේ එහෙමනම් අපේ ඔය ජීවිතේ අපිට කාලයක් ඉතුරු වෙනවද අතීතය ගැන ශෝක කර කර ඉන්න? ජීවිතේ කියන්නේ ඔහොම එකක් නම් අනාගතය ගැන මෙතන නැවතිලා කල්පනා කරන්න අපිට කාලයක් තියනවද? කල්පලාට කමක් නැහැ. අනාගතයෙන් අතීතයට එකතු වෙන එක ඒ මොහොතේදී නවත්තන්න පුළුවන් නම් ජීවිතේ ඉන්ටර්වල් එකක් නැහැනේ. නේද? ඒ වේගය අපි කල්පනා කරන තප්පරයත් එකතු වෙන්නේ කොහෙටද? අතීතයට එකතු වෙනවා අනාගතෙන් අඩු වෙනවා. හොඳම දේ තමයි පින්වත්නි මිනිස්සු ඕනම කෙනෙක් සැනසille ජීවිතේ ගොඩ නගන්න නම් අතීතේ පැත්තකට දාන්න. අතීතේ ඔය කියන්නේ අත්දැකීම් අමතක කරන්න කියන එක නෙවෙයි. අත්දැකීම් ගන්න ජීවිතේක. හැබැයි ඉගෙනගත්තු පාඩම් ඒ විදිහටම හෙට එන්නේ නැහැ. ඒ පාඩමේ ආලෝකය විතරයි අපිට ගන්න පුළුවන් හෙට එන පාඩමට මූණ දෙන්න. හැම වෙලාවෙම එහෙමයි. ඒක නිසා අතීතයේ එහෙමම ගෙවුනාදෙන් වර්තමානයේ වේගෙන් අපිට අතෑරි යනවා අනාගතයෙන් අඩු වෙවි යනවා. ඔබට කරන්න තියෙන්නේ අනාගතයෙන් ඇවිල්ලා අතීතයට එකතු වෙන කාලයේ වර්තමානයේ කියන මේ ගත වෙන මොහොත සිහියෙන් නුවණින් කල යුත්තේ කරන්න. පළවෙනිම දේ තමයි පින්වත්නි හිත සකස් කරගන්න. හිතේ තියෙන නොවටිනාම දේවල් අතීතයේ තැම්පත් කරපු ඒවා වැළලෙන්නම ඉඩ හරින්න. දැන් අපි බලන්නකෝ ගෙදරක බොහෝ දේවල් ගෙදරකින්
අපද්‍රව්‍ය හැටියට බැහැර කරනවානේ. උයන පිහනකොට නේද? නොඑක් දේවල්. මේවා ඉතින් අපේ ගෙදරින්ම එළියට දානේ වනේ කියලා කවුරු හරි මේ කුණු එකතු කළොත් එහෙම එකතු කර කර තැම්පත් කරනවා ගෙදර. හිතන්නකෝ මොකද වෙන්නේ? ටික කලක් යනකොට ගෙදරින් එළියට දාන කුළු වලින් ගෙදරම පිරෙනවා. දැන් ගෙදර වටිනාම භාණ්ඩයක් තිබුණා මොනවා හරි. ඒ වටිනා භාණ්ඩයට පවා මොකද වෙන්නේ? අර කුණු වල ගඳ කාවදිනවද නැද්ද? කාවදිනවා. ඒ වටිනා භාණ්ඩය ගන්නවත් ඇතුළට යන්න පුළුවන්ද? යන්න බෑ. දැන් ඉඳලා හිතෙනවා අර මුලින්ම තියපු කුණු ටික ආපහු පොඩ්ඩක් ඇදලා බලන්න ඕනේ කියලා. ඒ කුණු ටික කොහෙද තියෙන්නේ දැන්? අර කුණු ගොඩේ යට්ටම තියෙන්නේ ඒ කුණු ටික. දැන් ලොකු මහන්සියක් දරලා අර යට්ටම තියෙන කුණු ටික උඩට ඇදලා ගන්නවා. එතකොට ඒ කුණු ටික අර අනික් සියලු කුණු වලට වඩා ගඳයි නේද? ගඳයි. ඉතින් අපිත් ඔය අහපු බැනුම් එහෙම හුඟක් අතීතේ කුණුනේ. නේද? ඉතින් ඒ කුණු ටිකත් අද අපි කරන්නේ තැම්පත් කරගෙන ඉන්න එකනේ. මුලින්ම පින්වත්නි ඒ ටික අතාරින්න හුරු වෙන්න. ඉඩ කඩන් වලට තියෙන තණ්හාව, දේපොළ වලට තියෙන තණ්හාව, අපිට අපි ගැන තියෙන තණ්හාව එවිතරකුත් නෙවෙයි පින්වත්නි, ඔය අල්ලගෙන ඉන්න බැනුම් ටිකත් ඔය හතුරා කියන නාමයේ පවා අත්හරින්න. ඒ සියල්ලත් මනසට බරක්. ඒකනේ අමාරුම නේද? ඒ සියල්ලත් මනසට බරක්. මිතුරෙක් හැටියට අල්ලා ගන්නවා ලෝභ මූලිකව, හතුරා හැටියට අල්ලා ගන්නවා ද්වේෂ මූලිකව. ඔය දෙකම කරන්නේ මොකක් නිසාද? මෝහය, මුලාව, මෝඩකම නිසා. නිර්වෘල ජීවත් වෙන්න නම් පින්වත්නි මධ්‍යස්ථව මනස තියාගන්න. දැන් අර කුණු ටික ඇදලා ගත්තා වගේ අපි අතීතේ මීට අවුරුදු 10කට කලින් අහපු බැනුම් ටික මතක් කරනවා කියලා කියන්නේ මොකද්ද එහෙනම්? අර යට්ටුන කුණු ටික උඩට ඇදලා ගත්තා වගේ දෙයක්. දැන් බැනපු කෙනා අවුරුදු 10කට කලින් දැනටත් ඔබව මග හරිනවා. එයි අදටත් ඔහු පසුතැවෙනවා බැනපු එක ගැන. ඒ පසුතැවෙන වෙලාවේ ද්වේෂයක් උපදින්නේ නැහැ. එහෙනම් ඒ මනුෂ්‍යයා ද්වේෂයේ මුල් කරගෙන අකුසල් කරගත්තේ බැනපු දා විතරයි. ඒ බැනුම් අහපු කෙනා බැනපු කෙනාව මූණට හමු වෙන ගානේ අර ද්වේෂයේම හිතට එනවද නැද්ද? එනවා. දැන් වැඩියෙන් පව් කරගෙන තියෙන්නේ කවුද? බැනපු කෙනා නෙවෙයි. බැනුම් අහපු කෙනා. කවුරුත් බැනපු ඒවයින් ඇයි අපි පව් පුරවගන්නේ? ඇයි අපි අකුසල් කරගන්නේ? ඇයි අපි අපාය දොරටු අරගන්නේ? බැනපු කෙනා ද්වේෂයෙන් බැන්නනම් ඔහු ඒ අකුසල් විඳීවි. එයින් අපි අපාගත විය යුතු නෑ පින්වත්නි. රෝගී මිනිසුන් මැද නිරෝගීව ඉන්නේ එහෙම. වෛරී ලෝකයේ අවෛරීව ඉන්න උත්සාහ කරන්න ඕන බෞද්ධයෝ. ඒක තමයි ක්‍රමවේදය. ඊළඟ කාරණේ තමයි බලන්න පින්වත්නි, ගෙදරක තියෙන කුණු ටික ඒ මොහොතේදී අස් කරලා දැම්මොත්, අතු ගාලා ඉවත් කරලා දැම්මොත් එහෙම ඒ ගෙදර සකස් කරන්න, ආපහු පිරිසිදු කරන්න, එකලස් කරන්න මහා මහන්සියක් දරන්න ඕනද? නෑ. ඇයි දිනපතාම අතු ගානවා, දිනපතාම බඩු මුට්ටු පිස දානවා, දිනපතාම ඔහු පිරිසිදු කරනවා. ඒක නිසා අමුතුවෙන් පිරිසුදු කරලා සැලසුම් කරන්න සකසන්න දෙයක් මහා පරිමාණින් නෑ පින්වත්නි. ඔය ප්‍රතිපදාවම ඔබ හිතට ගන්න. වැටෙනවා නම් ජීවිතයේ අනුන්ගෙන් බැනුම් නැමැති කුණු ටිකක් අතු ගාලා දාන්න. ඒ මිනිස්සයා කෙරෙහි ද්වේෂයක් ඇති කළොත් අපි ප්‍රතිකර්ම කරන්නේ බාහිර ලෝකෙට. ප්‍රතිකර්ම කරන්න තමන්ට. ඒක සරලයි. කොළ වැටෙනකොට මිදුලට, කුණු වැටෙනකොට මිදුලට, හුළඟට ගහකොළවල නේද? වැස්සත් එක්ක හුළඟට ගහකොළවල කොළහතු කඩාගෙන මිදුලට වැටෙනකොට හුළඟටවත්, වැස්සටවත්, ගහට කොළටවත් වෛර කරන එකට වඩා ලේසි
ඒ අපවිත්‍ර වෙච්ච මිදුළු අතු ගාලා දාන එක. බැනපු අය බැනපු දෙන් ඔබට කරන්න තියෙන්නේ ඔබේ හිත නැමැති මිදුළු අතු ගාලා දාන එක. හරිම සරලයි. උදේ හවස ඒක කරන්න. මගේ හිතට අද මොනවද එකතු වුනේ නොවටිනා දේවල් මං ඒක ඉවත් කරනවා. අතු ගාලා දාන්න හිත නැමැති මිදුළ. ඔය අතරේ ඉඳලා හුළඟකදී වගේ විශේෂයෙන් රොඩු හැටෙන වෙලාවලුත් තියෙනවා. ඉඳලා හිටලා බනිනවා නින්දා කරනවා කවුරු හරි. ඒවා මොකද්ද කරන්න ඕන? හවස් වෙනකන්වත් ඉන්න එපා. ඒ වෙලාවෙම අතු ගාලා දානවා. එතකොට සරලයි. අතීතේ නොවටිනා දේවල් පින්වත්නි ඒ තුල ජීවිතේ නතර කරන්නත් එපා. අනාගතේ ඇවිල්ලා නැති නිසා අපිට නිදියන කෙනාට උදේ ඇස් සරීවිද කියලා අවිනිශ්චිත නම් අනාගතයේ ගැන මහමෙරක් තරම් බලාපොරොත්තු පොදි බඳින්නත් එපා. ඔබට විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න තියෙන්නේ මේ ගත වෙන තප්පරය විතරයි. ඒක අල්ලගත්තේ නැත්නම් මතක තියාගන්න ඒ තප්පරෙත් එකතු වෙන්නේ අතීතයට අනාගතෙන් අඩු වෙනවා. ඒක නිසා වර්තමානයේ තුල කල යුත්තේ සිහි නුවණින් ජීවත් වෙලා වහ කුසල් වඩන්න වර්තමානයේ අතීතයේ මොන වැරදි කරුවෙක් වුණත් වර්තමානයේ සිහි නුවණින් අල්ලගත්තොත් පමා නොවේ අනාගතයේ කියන එක ඉබේම සුවපත් කරගන්න අපිට පුළුවන් පින්වත්නි. උත්සාහ කරන්න සියලු දෙනාම ජීවිතය තේරුම් අරගෙන වහා නැති වෙන ජීවිතයේ යථාර්ථයක් තේරුම් අරගෙන සිහි නුවණින් වත්මනෙහි කටයුතු කරන්න. හැම දිනාටම තෙරුවන් සරණින් නිවැරදි දැක්ම පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනාව අවසන් කරනවා. මේ ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 1975 සහ 1979 වර්ෂවල විද්‍යාවේදී විශේෂ උපාධිය රාජ්‍ය ව්‍යාපාර පරිපාලන වශයෙන් හැදෑරූ පිරිස 105 දෙනෙක් ඒ පිරිස විසින් එක්ව පිහිටුවාගත් ශ්‍රී ජයවර්ධනපුර පරිපාලන විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් මේ ධර්ම දේශනාවේ ශ්‍රද්ධාවන්ත දායකත්වය අද දවසේදී දරන්නට යෙදුණා. ඒ පින්වතුන්ගේ බලාපොරොත්තුව වෙනවා පසුගිය කාලය තුල සමාජිකාවන් නාමයෙන් නිදන ප්‍රාප්ත සියලු දෙනාට පින්පෙත් අනුමෝදන් කරලීමට දේවසිරි බණ්ඩා ඇල්කඩුව මහත්මයා, ඇලෙක්සැන්ඩර් ෆොන්සේකා මහත්මයා, සිරිල් ජයසේකර මහත්මයා, මේරි රාණි ෆ්‍රැන්සිස්කා මහත්මිය, දාඹුරේ හේවගේ හේමපාල මහත්මයා, කේ.ජී. ගුණසේකර මහත්මයා, නිමල්සිරි මොල්ලිගොඩ මහත්මයා, ඩී.ආර්.ඒ. කන්නංගර මහත්මයා, පද්මිනි වීරතුංග මහත්මිය, තිස්ස වක්වැල්ල මහත්මයා, ඒ විමලරත්න මහත්මයා කියන පිරිසට පින් අනුමෝදන් කරලීමටත් ඒ වගේම නිදන ප්‍රාප්ත කුමාරී හේමචන්ද්‍ර මහත්මිය, ශ්‍රියා හේවාපතිරණ මහත්මිය, සුමනාවතී විජේසිංහ මහත්මිය කියන ඒ පින්වතියන්ට පින් අනුමෝදන් කරලීමට බලාපොරොත්තු වෙනවා. වගේම පවුල්වල සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරලීමටත් දැනට අසනීප තත්වයෙන් පසුවන අප මේ සමිතියේ සමාජිකයින් සහ පවුල්වල සියලුම සමාජිකයින්ට නිදුක් නිරෝගී සුවය දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කිරීමටත් සුජීවත්ව වාසය කරන සියලු සමාජිකාවන්ටත් පවුල්වල හැමටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමට දායකත්වයේ දරන්නට යෙදුණා. සර්වාකාරයෙන් රැස් කරගත් සියලු කුසලානිසංස ධර්මයෝ ඔබගේ නාමයෙන් ඉහත නම් සඳහන් කළ මියගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. අනන්ත සසර දුකෙන් අත මිදේවා. සැපතටපත් වේවා. ජාත්‍යාදී දුකින් මිදී උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දායකත්වයේ දරූ සදහැවතුන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබටත් බුද්ධ ආදී රත්නත්‍රේ සරණානුභාවයෙන් නිදුක් නිරෝගී සම්පත් මෙලවින් ලැබේවා. හැමතෙම සියලු යහපත් කටයුතු සාර්ථකව සිතන පතන ප්‍රාර්ථනා වූ සමෘද්ධත්වයට පත්වේවා. ඔබ අපි හැමටත් බුද්ධ ආදී උතුමන් වහන්සේලා නිවුණු සැනසුණු නිවනින් සැනසීමටත්
මේ ධර්ම ශ්‍රවණමය කුසලය හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ලෝකපාලක දෙවියෝද මේ පින් ගනිත්වා. දෙවියෝ මේ පින්ගෙන සතුටු වන දෙවියෝ ඔබ අපි රකිත්වා. පැතූ බෝධියකින් දෙවියෝත් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් මොදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු සදාති. අවුරුදු 25ක් පුරාවට ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා සියාතින් උන්වහන්සේට උපස්ථාන කළ අග්‍ර උපස්ථායක මහා පින් ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ධ පරියන්තා අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරං වසතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවමින් තව බොහෝ කල් ගලා බසිනාසේක්වා. සාදු සාදු සාදු. පින්වත්නි, ධර්මදේශනාව පවත්වා වදාළේ මහනුවර අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද අලුත්ගම පඤ්ඤාසාර ස්වාමින්ද්‍රයන් වහන්සේ. දේශකයන්න් වහන්සේ නිදුක් නිරෝගීව තවත් බොහෝ කාලයක් ඔබ අප වෙනුවෙන් අනුශාසනා කරන්නට ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එත් සමගින් දායකත්ව ධර්මදේශනාව මෙතකින් නිමා වෙනවා. පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි. සරණ ගච්ඡාමි ධම්මං සරණ ගච්ඡාමි සංඝං සරණ ගච්ඡාමි